මං අද කියලා දෙන්නේ වැඩි වැඩ නැතුව උරුමස් ස්ටුවක් කොහොමද හදාගන්නේ කියලා. මම ඉතින් උරුමස් ටික සෝදලා අරගෙන තියෙන්නේ. ඉතින් අපි මුලින් එකතු කරගන්නවා කහ, රම්පේ, කරපිංචා, කුරුඳු, එනසල් කරාබු නැටි. අප ක්‍රීම් එකෙන් මේ සෑහනක් විතර, විනාගිරි තේ හැදි දෙකක් විතර වගේ වෙන ප්‍රමාණයට. ලුණු නම් ඉතින් ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවයේ පරිදි එකතු කරගන්න ඕනි. අපි දැන් මේක හොඳින් මිශ්‍ර කරගමු. ස්ටුවට ඉතින් නැතුවම බැරි දෙයක් තමයි ගම්බිරිස්. ගම්බිරිස් ඔයගොල්ලන්ගේ සැරාණුව එකතු කරගන්න ඕනි. මම නම් මේකෙන් වැඩිපුර එකතු කරනවා මම සැර කරන නිසා. අපි දැන් මේක පැය භාගයක් විතර සීසන් යන වහලා තියමු. එතකන් අපි ඊළුණු සහ මාළු මිරිස් ටික සූදානම් කරගමු. මම මේකට මාළු මිරිස් කරල් දෙකක් විතර වගේ එකතු කරගන්නවා. ඊළුණුත් කෙරි දෙකක් විතර වගේ. ඔයගොල්ලන්ට ස්ටුවට ඕනි නම් කැරට් එකතු කරන්න පුළුවන්. සමහර අයගේ කැමැත්ත අපේ පරිදිම ඉතින් ඒක කරගන්න ඕනි. මම නම් ඒ තරම් කැමැත්තක් නැති නිසා එකතු කරන්නේ. ඔයගොල්ලන්ට පෝෂන් එකේ ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්න ඕන නම් කැරට් එකතු කරන්න පුළුවන්. ඔයාලා සර ටිකක් කන්න කැමති නම් මම මිරිස් කරල් දෙකක් වගේ එකතු කරගන්න. ස්ටුවගේ දෙයක් හදද්දී ඉතින් අපි මැටි භාජනයක් තමයි ගොඩක් දුරට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඉදිරියට ඉන්න කෙනෙකුට නම් ඔයාලට පුළුවන් non-stick pan එකක් වගේ එකක් පාවිච්චි කරන්න. මොකද ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්න හොඳ නෑ. විනාගිරිත් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම ඒක ශරීරයට අහිත කරයි. මේකට පොල් තෙල් චූට්ටක් දාගන්නවා. සුදු රුම් ටික තෙම්පරාදු කරගන්න. අපි දැන් මේක සුදු පලාගත්ත සුදු රුම් ටික එකතු කරගමු. මේ සුදු රුම් ටික රාම පාට වෙනකොට අපි සීසන් කරන්න තියෙන උරුමස් එක මේකට එකතු කරගමු. උරුමස් එක හොඳට තැම්බෙන්න ඕනි. මම නම් මේකට වතුර එකතු කරන්නේ නැහැ. මේක වහලා තියෙනවා. එතකොට මේ උරුමස් වල රත් වෙනකොට වතුර උනනවා. ඒකෙන් මේ උරුමස් එක හොඳට තැම්බෙනවා. ඔයාලා කැමති නම් ඉක්මනට කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් වතුර ටිකක් දාලා මේක ඉක්මනට ගින්දර ටිකක් කරි කරලා තඹ ගන්න. අපේ ස්ටු එක විනාඩි 10ක් 15ක් විතර වගේ ප්‍රමාණයක් තැම්බෙන්න අරින්න ඕනි. සාමාන්‍යයෙන් උරුමස් අපි ටිකක් වැඩිපුර තඹනවා. දැන් අපේ ස්ටු එක තැම්බිලා ඇති. මම මේකට බීලුණු, මාළු මිරිස්, අමු මිරිස් ටික එකතු කරගන්නවා. මේක එකතු කරපු ගමන් වගේම ඩිප් ඔෆ් කරලා ඒක වහලා තියන්න ඕනි. මොකද මේක එහෙම තමයි මේක රසය තියෙන්නේ. ඒකට දුන්න ගොඩක් තැම්බුනාම රස නැහැ. බීලුණු සහ මාළු මිරිස් ටික එකතු කරලා විනාඩි 3ක් විතර වහලා තිබ්බාම අපේ බීලුණු ටික බාගෙට තැම්බෙනවා. එතකොට තමයි මේ ස්ටුව රස. ඉතින් තව එකක් තියෙනවා. මේ ඔයාලා කඩෙන් ගේනකොට ස්ටුව එකක් මේක ස්ටුව එකේ ග්‍රේවි එක තියෙනවා. ඒ ග්‍රේවි එක තියෙන්න හේතුව තමයි කඩේ ස්ටුව වලට කෝන් ෆ්ලවර් වතුර දිය කරලා මේකට මිශ්‍ර කරනවා. එතකොට මේක අපේ ස්ටුව එක උකු ගතියට වගේ තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් කෝන් ෆ්ලවර් එකතු කරන්න. මම අකමැති නිසා කෝන් ෆ්ලවර් එකතු කරන්නේ නැහැ. කෝන් ෆ්ලවර් එකතු කරොත් ඔයාලට කඩේ පෙනුම ගන්න පුළුවන්. මම උරුමස් ස්ටුව හදලා ඉවරයි. ඉතින් පුංචි ඉල්ලීමක් කරන්න මේ ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ස්ටුවක් හැදුවොත්
කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරගෙන යන්න මට කරන උදව්වක් විදියට. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මම කැමති ඒවා බලලා ඉවරලා අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. ඉතින් මම එල්ලා සිටිනවා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා.